මොන්නවත් සල්ලි නැතුව එකම එක දරුවෙක් එක්ක අන්ත අසරණ වෙලා ජීවිතේ නැති කරගන්න පවා හිතපු ගැහැණියක් ලෝකේ ධනවත්ම ලේඛිකාව වුණේ කොහොමද? මේ ගැහැණිය තමන්ගේ කතාව ලියන්න පටන් ගන්නේ දුම්රිය ප්‍රමාද වෙලා ඉන්න වෙලාව. ඒ කාලේ එයාට තමන්ගේ දරුවට කිරි ටිකක් අරන් දෙන්නවත් වත්කමක් තිබුණේ නැහැ. ඉතින් ස්ටේෂන් එකේ ඉඳන් එයා ලියපු පොතත් අරගෙන ප්‍රකාශකයෝ 12ක් ගාවට මෙයා යනවා. ඒ ප්‍රකාශකයෝ 12ම කියන්නේ මේ වගේ කතා ළමයි කියවන්නේ නැහැ. මේකෙන් ඔයාට සල්ලි හම්බ කරන්න බෑ. හැබැයි එයාගේ උත්සාහය අතරින්නේ. එයා මේ පොතත් උස්සන් 13 වෙනි ප්‍රකාශකයා ගාවටත් යනවා. 13 වෙනි ප්‍රකාශකයා කැමති වෙන්නේ නැහැ. හැබැයි 13 වෙනි ප්‍රකාශකයාගේ දියණිය මේ පොත කියවන්න කැමති කියපු හින්දා 13 වෙනි ප්‍රකාශකයා අකමැත්තෙන් වගේ මේ පොත print කරනවා. ඉතින් ඒ 13 වෙනි ප්‍රකාශකයා මේ පොත print කරාට පස්සේ අද වෙද්දි මේ පොතට පුළුවන් වෙලා තියෙනවා ඩොලර් මිලියන 25ක අධිරාජ්‍යයක් ගොඩනගන්න. මේ පොත තමයි අපි හැමෝම පොඩි කාලේ ආසාවෙන් බලපු හැරි පොටර් කතාවට පාදක වෙච්ච හැරි පොටර් කතාව. මේ ලේඛිකාව තමයි ලෝක ප්‍රසිද්ධ ජේ.කේ. රෝලින්. ඇය අපට උගන්වන්නේ එකම එක දෙයක්. කවුරු එපා කිව්වත් ඔයාගේ දක්ෂතාවය ගැන ඔයාට විශ්වාසය තියෙනවා නම් ඔයාට මුළු ලෝකෙම දිනන්න පුළුවන්. ඔයාගේ හීනය වෙනුවෙන් ඔයා ඇත්තටම මහන්සි වෙනවද කියලා තව පාරක් හිතලා බලන්න. මම නිර්මාණ